සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවදත් Next Gen Academy YouTube channel එක වෙතට. ඔයාලගේ දුරකථනයක එහෙම නැත්නම් ඔයාලා වැඩ කරන desktop computer එක, laptop computer එක ඔයාලගේ වැදගත් කියන දත්ත සහ තොරතුරු එහෙම නැත්නම් data and information වැදගත් files ඔයාලගේ වැදගත් photos, video වෙන්න පුළුවන්. අන්න ඒ වගේ දෙයක් ඔයාලගේ පරිගණකය හරි දුරකථනය හරි නැති වුණොත් හරි ඒක විනාශ වෙලා ගියොත් හරි ඔයාලට නැවත ලබා ගැනීමට හැකියාවක් නැහැ නේද? නමුත් මේ වර්තමානයේ තියෙන cloud computing කියන තාක්ෂණය නිසා මේ සියලු දේම අපිට නැවත ලබා ගැනීමට හැකියාව තියෙනවා. එහෙම නැත්නම් මේ සියලුම දේ ආරක්ෂිතව අපිට තවත් තැනක ගබඩා කරලා තියන්න පුළුවන්. එතකොට මේ ගබඩා කරලා තියන්න අපි පාවිච්චි කරනවා cloud computing තාක්ෂණයෙන් අනුවන Google Drive වගේ ඇප්ලිකේෂන් භාවිතා කරලා. එතකොට අද එහෙනම් රැඳී සිටින මේ වීඩියෝ එක අවසානයේදී මම අද මේ වීඩියෝන් කතා කරනවා cloud computing කියන්නේ මොකක්ද සහ එදිනෙදා ජීවිතයට වැදගත් වෙන Google Drive app එක කොහොමද පාවිච්චි කරලා අපේ දත්ත සහ තොරතුරු වැදගත් කියන සෑම දෙයක්ම අපිට ගබඩා කරලා තියාගන්න මේ Google Drive කොහොමද පාවිච්චි කරන්න කියන දේත් අද මේ වීඩියෝ එකෙන් කතා කරනවා. එහෙනම් රැඳී සිටින්න වීඩියෝ එක අවසානයේදී අමතක කරන්න එපා. Next Gen Academy YouTube channel එක subscribe කරන්නත් තවත් මේ වගේ වැදගත් වීඩියෝ නරඹන්න. හරි. එහෙනම් අපි මුලින්ම බලමු මොකද්ද මේ cloud computing කියන්නේ මොකක්ද කියලා. හරි. කෙනෙක්ට හිතෙන්න පුළුවන් cloud කියන වචනේ කියද්දිම cloud computing. එහෙනම් මේ කතා කරන්නේ අහසේ වලාකුළු ගැන. එහෙම නැත්නම් වලාකුළු වල තියෙන පරිගණකයක් ගැන කියන අවබෝධයක් යන්න පුළුවන්. හැබැයි මේ කියන්නේ cloud computing කියලා කියන්නේ මේ අහසේ තියෙන වලාකුළු ගැනවත් අහසේ තියෙන වලාකුළු වල තියෙන පරිගණකයක් ගැනවත් නෙමෙයි. මේක අලුත්ම තාක්ෂණයක්. අලුත් කියන්නේ අපේ දැනට දෙදිනදා ජීවිතයේ භාවිතා කරන මේ තොරතුරු හා සංවේදන තාක්ෂණය ICT කියන ෆීල්ඩ් එකේ තියෙන වැදගත්ම තාක්ෂණයක් තමයි මේ අද වර්තමානයේ cloud computing තාක්ෂණය කියලා කියන්නේ. එතකොට අපි එහෙනම් බලමු මේ cloud computing තාක්ෂණය කියන්නේ මොකක්ද කියන දේ කෙටියෙන් සරල අවබෝධයක් ගමු. cloud computing කියලා කියන්නේ අපිට අන්තර්ජාලය හරහා වෙනත් ස්ථානයක තියෙන පරිගණකයක access ලබා ගන්නවා වගේ දෙයක්. එතකොට ඔයාලට පේනවා මේ රූප සටහනේ desktop computer එකක්, laptop computer එකක්, ඊට පස්සේ smartphone එකක් තියෙනවා. එතකොට මේ සියලු උපාංග ටික අන්තර්ජාලය හරහා මෙන්න මේ වගේ සුපර් කම්පියුටර්ස් වලට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ අර අපි සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ පරිගණක වලට වඩා එදිනෙදා ජීවිතයේ භාවිතා කරන පරිගණකට වලට වඩා සුවිශේෂී වූ පරිගණකයන් තමයි මේ අපිට සර්වර්ස් විදිහට දකින්න ලැබෙන්නේ. එතකොට මෙන්න මේ කියන පරිගණක ලෝකයේ විවිධ වූ ආයතනවල තියෙනවා. Google ආයතනෙ තියෙනවා. එතකොට Amazon ආයතනෙ තියෙනවා. Microsoft ආයතනෙ තියෙනවා. එතකොට අන්න ඒ වගේ සුවිශේෂී වූ ආයතනවල මේ වගේ සුවිශේෂී වූ පරිගණක නිර්මාණය කරලා අපි data centers විදිහට ඔවුන් ඒවා පවත්වාගෙන යනවා. අපිට අන්තර්ජාලය හරහා ඔවුන්ගේ ඒ සේවාවන් ලබා දෙනවා. උදාහරණයක් ගත්තොත් එහෙම අපිට විදුලිය කියන සේවාවල් අපි ලබා ගන්නවනේ. විදුලිය කියන සේවාව අපි ලබා ගනිද්දී අපි විදුලි බලාගාරයක් නිර්මාණය කරන්නේ නැහැ නේද? අපි දෛනිකව එහෙම නැත්නම් මාසිකව එහෙම නැත්නම් වාර්ෂිකව මුදලක් ගෙවලා අපි ඒ විදුලිය කියන සේවාව අපි ලබා ගන්නවා. නේ අපි ලබා ගන්නවා ඒ විදුලිය කියන සේවාව. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. අපිට අවශ්‍යයි විශාල ප්‍රමාණයේ පරිගණකයක් සහ එහෙම නැත්නම් අපිට දත්ත විශාල ප්‍රමාණයක් දාලා තියාගන්න දත්ත සහ තොරතුරු විශාල ප්‍රමාණයක් දාලා තියාගන්න ලොකු ඉඩක් අවශ්‍යයි. අපිට අන්න ඒ වගේ අවස්ථාවලදී අපිට පුළුවන් අර විදුලි බලාගාරයක් අපි හදන්නේ වගේ අපි මේ හදලා තියෙන විදුලි බලාගාරයකින් සේවාව ලබා ගන්නවා වගේ අර Google එහෙම නැත්නම් Amazon එහෙම නැත්නම් Microsoft වගේ ආයතනවල නිර්මාණය කරලා තියෙන මේ වගේ විශාල ප්‍රමාණයේ data centers වලින් අපි ඒ කියන සේවාවන් අපි ලබා ගන්නවා අන්තර්ජාලය ඔස්සේ. අපි විදුලිය ලබා ගන්නේ විදුලි රැහැන් පද්ධතියක් හරහානේ. ඒ වගේ අන්තර්ජාලය හරහා ගිහිල්ලා අපි ඔවුන්ගේ එම සේවාවන් ලබා ගන්නවා. අපේ පරිගණකයකින් laptop පරිගණකයකින් වෙන්න පුළුවන්, smartphone එකකින් වෙන්න පුළුවන්. ලෝකේ ඕනෑම තැනක ඉඳලා ඕනෑම වෙලාවක අපිට අන්තර්ජාලය හරහා
ගිහිල්ලා ඒ සේවාවන් එම ආයතන වලින් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒතර මේ සේවාවන් කොටස් දෙකකට ලෝකෙ බෙදෙනවා. software as a service, infrastructure as a service, platform as a service වගේ services ගණනාවක් තියෙනවා. ඒ කියන්නේ අපිට ඔවුන් ලබා දෙන විවිධ සේවාවන් තියෙනවා. උදාහරණයක් ගත්තොත් එහෙම අපිට ඔවුන්ගේ ස්ටෝරේජ් එක එහෙම නැත්නම් දත්ත ගබඩාවන් විතරක් අපිට ලබා දෙනවා. දත්ත ගබඩාවන් විතරක් ලබා දෙන. එහෙම නැත්නම් ඔවුන්ගේ පරිගණක වලට දාලා තියෙන මෘදුකාංග අපිට මේ කියන devices ඔස්සේ අපි ළඟ තියෙන මේ උපාංග ඔස්සේ ගිහිල්ලා ඒ ඔවුන්ගේ පරිගණකයේ තියෙන පරිගණක software එහෙම නැත්නම් මෘදුකාංග වල වැඩ කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඔන්න ඔය වගේ විවිධ වූ සේවාවන් මේ cloud computing තුලින් අප වෙත ලබා දෙනවා. ඒතකොට සරලවම කියනවා නම් ඔන්න ඔය සිද්ධාමය තමයි මේ cloud computing තුළ වෙන්නේ. එතකොට මේ Google ආයතනයේ තියෙන මේ cloud computers හරහා අපිට ලබා දෙන එක සේවාවක් තමයි මේ Google Drive කියලා කියන්නේ. Google Drive කියලා කියන්නේ. එතකොට මේ Google Drive එකට අපිට ගොඩාක් අපිට වැදගත් වෙන්නේ මම අර කිව්ව හේතුත් එක්ක. ඒ කියන්නේ අපි Google Drive කියලා කියන්නේ අර ඔවුන්ගේ පරිගණකවල යම්කිසි ඉඩක් අපිට ලබා දෙනවා. උදාහරණයක් ගත්තොත් අපිට සෑම Google account එකක් තියෙන පුද්ගලයෙක්ටම ඔවුන්ගේ මේ පරිගණක පද්ධති වලින් GB 15ක ප්‍රමාණයක් අපිට ෆ්‍රී දෙනවා. මේ සියලුම උපාංග සඳහා GB 15ක්. ඒ කියන්නේ අපේ ඊමේල් එකට GB 15ක් ෆ්‍රී දෙනවා. එතකොට ඒ GB 15ට අපිට මේ කුමන හෝ උපාංගයකින් සම්බන්ධ වෙලා ඒ GB 15 ඇතුලේ අපේ දත්ත සහ තොරතුරු ගබඩා කරලා තියාගන්න පුළුවන්. ඒතර මේකේ සුවිශේෂී ලක්ෂණය වෙන්නේ ඔයාලගේ දුරකථනයේ දත්ත සහ තොරතුරු වෙන්න පුළුවන්, පරිගණකයේ තියෙන දත්ත සහ තොරතුරු වෙන්න පුළුවන්. මෙන්න මේ වැදගත් දත්ත සහ තොරතුරු ඒ කියන්නේ අපි උදාහරණයක් ගත්තොත් එහෙම අපේ මේ ડોකියුමන්ට්ස් වැදගත් කියන ඒවා ඊට පස්සේ අපේ ෆොටෝස් වෙන්න පුළුවන්. ඔන්න ඔය වගේ දේවල් අපි මේ වගේ පරිගණකයක කියන්නේ වෙනත් තැනක ආරක්ෂිත ස්ථානයක මේ විදිහට අපි ගබඩා කරලා තියාගත්තොත් අපේ මේ ඩිවයිස් එකට කිසියම් හානියක් සිදුනා කියලා කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. ඒ දත්ත ටික සුරක්ෂිතව අර වෙනත් ස්ථානයක ගබඩා කරලා තියෙනවා. අපිට ඕනෑම ස්ථානයක ඕනෑම වෙලාවක අන්තර්ජාලය ඔස්සේ අපේ අර ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි දීලා ඒ account එකට ලොග් වුණා නම් අර දත්ත සහ තොරතුරු ටික නැවත අපිට ලබා ගන්න පුළුවන් ඕනෑම තැනක සිට ඕනෑම වෙලාවක ඕනෑම අන්තර්ජාලයට සම්බන්ධ විය හැකි උපාංගයකින් සම්බන්ධ වෙලා. ඒතකොට ඔන්න ඔය කියන දේ තමයි මේ cloud computing තාක්ෂණයෙන් සහ Google Drive කියන තාක්ෂණයෙන් අප වෙත ලබා දීලා තියෙන්නේ. හරි. එහෙනම් අපි බලමු Google Drive software එක කොහොමද අපි අපේ වැඩ සඳහා භාවිතා කරන්නේ? කොහොමද අපේ files වගේ දේවල් ඒක ඇතුළට දාලා ආරක්ෂිතව තියාගන්නේ කොහොමද කියලා. මම මේ විදිහට Google Chrome open කරගෙන තියෙනවා. එතකොට මේ Google Chrome එකේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ දකුණු පැත්තේ කෙළවරේ මෙන්න මේ විදිහේ Google Apps icon එක තියෙනවා. ඒතර මේ Google Apps icon එක ක්ලික් කරෙන් පස්සේ අපිට බලා ගන්න පුළුවන් Google account එකක්. එහෙම නැත්නම් අපි Gmail account එකක් කියලා කියන්නේ Google account එකක් තියෙන ඕනෑම පුද්ගලයෙක්ට Google ආයතනය විසින් ලබා දීලා තියෙන service. එහෙම නැත්නම් apps බලා ගන්න පුළුවන්. ඒතර මේ apps අපිට නොමිලේම භාවිතා කරන්න පුළුවන් අපේ ගොඩක් වැඩ ලේසි කරගන්නත්. ඒතර අපි කතා කරන්නේ Google Drive app එකනේ. ඒතර මම මෙතනින් Google Drive app එක මේ විදිහට ක්ලික් කරලා ඕපන් කරගන්නවා. එතකොට මේ Google ආයතනයෙන් Google Drive app එක සඳහා එහෙම නැත්නම් Google ආයතනයෙන් මේ අපිට Google Drive එකේ අපිට GB 15ක් නොමිලේ ලබා දීලා තියෙනවා. ඒතර මේ GB 15 තුල අපිට අපේ files අපිට අපේ වැදගත් files ඒ වගේ දේවල් ගබඩා කරලා තියාගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. GB 15ක් දක්වා අපිට නොමිලේ ගබඩා කරලා තියාගන්න පුළුවන්. GB 15ට අපිට එහා යනවා නම් අපිට යම්කිසි මුදලක් ගෙවන්න වෙනවා. ඒ මුදල ගෙවලා ඉවරලා අපිට තව දුරටත් මේක අප්ග්‍රේඩ් කරගැනීමේ හැකියාවක් තියෙනවා. හරි. ඔයාලට බලා ගන්න පුළුවන්. එතන මෙතන පහළ storage කියලා icon එකක් තියෙනවා. එතන මේ storage icon එක ක්ලික් කරාම අපිට මෙතන මේ විදිහට GB 15ක් free දීලා තියෙනවා. ඉතින් කොච්චරක්ද දැනට use කරලා තියෙන්නේ කියලාත් අපිට බලා ගන්න පුළුවන්. එතන මේකේ උඩටම ගියෙන් පස්සේ අපිට home කියලා බටන් එකක්, ඊට පස්සේ my drive කියලා බටන් එකක් බලා ගන්න පුළුවන්. එතන මෙන්න මේ my drive කියන බටන් එක ක්ලික් කරාම අපිට පුළුවන් අපේ drive එකේ තියෙන files and folders මෙතන බලා ගන්නත් පුළුවන්. හරි.
එතකොට අපි පරිගණකයේ දත්ත ගබඩා කරන විදිහටම තමයි මෙතන අපිට ෆෝල්ඩර් හදන්න පුළුවන්. ඒ ෆෝල්ඩර් ඇතුළට අපේ අර කියන දත්ත සහ තොරතුරු ගබඩා කරලා තියාගන්නත් පුළුවන්. එතකොට මේකේ අර මම වාසිය කිව්වා මේවා ගබඩා වෙන්නේ අපේ පරිගණකය තුලවත් අපේ දුරකථනය තුලවත් නෙමෙයි. ඒවා ගබඩා වෙන්නේ අර කිව්ව ක්ලවුඩ් කම්පියුටිං තාක්ෂණයෙන් අනුන වෙනත් සුවිශේෂී වූ පරිගණකයන් තුල. එතකොට අපි මේ යූසර් නේම් එක පාස්වර්ඩ් එක කියන්නේ අපේ ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි අපි ළඟනේ තියෙන. එතකොට මේ සඳහා වෙනත් පුද්ගලයෙක්ට ඇක්සස් ලබා දෙන්නේ නැහැ. ඒ ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි තියෙනම් අපිට ඕනෑම උපාංගයකින් මේ සඳහා ලොග් වෙලා අපේ දත්ත සහ තොරතුරු නැවත ලබා ගැනීම හැකියාවක් තියෙනවා. හරි. එහෙනම් බලමු අපි ෆයිල්ස් කොහොමද මේකට ගබඩා කරන්නේ කියලා. මෙතන අපිට තියෙනවා new කියලා බටන් එකක්. මේ new කියන බටන් එක ක්ලික් කරාම අපිට මෙතන ඔප්ෂන් කිහිපයක් තියෙනවා. අපිට බලා ගන්න පුළුවන් new folder එකක් හදන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ ෆයිල් එකක් අප්ලෝඩ් කරන්න. එහෙම නැත්නම් අපේ ෆෝල්ඩර් එකක් අප්ලෝඩ් කරන්න. ඒ වගේම අපිට මේකෙදි පුළුවන් Google Docs එකක්. ඒ කියන්නේ Microsoft Words එකක් වගේ Word document එකක් වගේ අපිට Google ආයතනයේ Word file විදිහට මේ Google Docs එකක් අපිට document එකක් හදාගන්න පාවිච්චි කරන්නත් මෙතෙන්දී පුළුවන්. ඊට පස්සේ Google Sheet Excel වෙනුවට අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ Google Slide presentation හදන්න පාවිච්චි කරන්න පුළුවන්. Google Form අපිට Google Form නිර්මාණය කර ගැනීම හැකියාව තියෙනවා. එතකොට මේ වගේ දේවලුත් අපිට මෙතනින්ම කර ගැනීම හැකියාව තියෙනවා. අපි බලමු කොහොමද new folder එකක් හදලා. මේ බටන් එක මම මෙතන new folder කියන බටන් එක ක්ලික් කරගන්නවා. එතකොට මේ විදිහට new folder එකක් හදාගන්නේ කොහොමද කියලා මුලින්ම බලමු. මේ new folder කියන එකට මම දෙනවා නම ICT කියලා. එතකොට මෙන්න මේ විදිහට අපි folder එකට නමක් දීලා මෙතන create button එක ක්ලික් කරන්න තියෙනවා. එතකොට create button එක ක්ලික් කරාම අපිට මෙතනින් මේ විදිහට ICT කියලා ෆෝල්ඩර් එකක් හදලා දෙනවා. එතකොට අපිට පුළුවන් ඕන තරම් ඔය විදිහට new folders හදලා තියාගන්න. මේ විදිහට අපිට ඒ folders වලට නම් දීලා අපිට මේ දේවල් create කරගන්න පුළුවන්. එතකොට මේ folders open කරගන්නත් මේවා double click කරලා මේව ඇතුළට යන්න පුළුවන්. ඊට පස්සේ අපිට තියෙන්නේ drop file here. අපිට අවශ්‍ය කරන files දැන් හිතන්නකෝ ඔයාලගේ CV එකක් වගේ දෙයක්. ඒ වගේ දෙයක් අපිට මේක තුලට දාලා තියාගන්න පුළුවන්. අපිට පරිගණකයක නම් drag and drop ඇදලා මෙතෙන්ද ගෙනල්ලා දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් new කියන බටන් එක ක්ලික් කරලා file upload යටතේ අපිට අවශ්‍ය කරන file එක දැන් මම මෙතන මේ file එක upload කරගන්නවා. file එක select කරලා මෙතන open button එක click කරන්න තියෙනවා. ඒතර අපිට මෙතනින් පහ දකුණු පැත්තේ කෙළවරේ පෙන්නනවා uploading one item කියලා. එතකොට file එක upload වුණෙන් පස්සේ one upload file කියලා මෙතන tick එකකුත් වැටෙනවා. එතකොට මෙන්න මේ විදිහට මේ file එක එතකොට අර ICT කියන folder එකට upload වෙනවා. එතකොට ඕක තමයි සරලවම අපි file එක මේ Google Drive තුලට දාලා තියාගන්න කරන්නේ. එතකොට Google Drive එකෙන් අපි ලබා ගන්නෙත් ওই විදිහටම තමයි folder එක තුලට ගිහිල්ලා අපිට පුළුවන් මේ folder එකේ අපිට අවශ්‍ය නම් මේක download කරගන්න. මෙතන තියෙනවා download icon එක. එහෙම නැත්නම් අපිට මෙන්න මෙතන කෙළවරේ file එක කෙළවරේ තියෙනවා action කියලා tool එක. මේ more action කියන බටන් එක ක්ලික් කරලා අපිට මෙතනොත් පුළුවන් download කරන්න. ඒ වගේම මේකේ තව සුවිශේෂී ලක්ෂණයක් තමයි අපිට පුළුවන් වෙනත් පුද්ගලයන්ට මේක share කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ මේ drive එකේ තියෙන file එක ඔයාලට පුළුවන් ඔයාගේ යාළුවන්ට share කරන්න. මෙතන share කියලා බටන් එකක් තියෙනවා. මේ share කියන බටන් එක ක්ලික් කරාම මේ file එක ඔයා කැමති අනිත් යාළුවන්ටත් share කරන්න පුළුවන්. මෙතනදී share කරන්න අපිට option කිහිපයක් තියෙනවා. කියන්නේ ආකාර කිහිපයක් තියෙනවා. ඔයාලට පුළුවන් මෙතන කැමති පුද්ගලයෙක් කියන්නේ එක පුද්ගලයෙක්ට යවන්නේ ඔහුගේ හෝ එයාගේ email address එක මෙතන type කරලා ඒ පුද්ගලයාට විතරක් යවන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතන මේ බටන් එක general access තුල තියෙන මේ බටන් එක ක්ලික් කරලා anyone with the link කියන බටන් එක ක්ලික් කරලා මෙතන මෙන්න මේ option තුනක් තියෙනවා. මෙතනින් අපිට viewer කියලා දුන්නොත් ඔහුට ඒ යවන පුද්ගලයාට මේක file එක බලන්න විතරයි පුළුවන්. editor කියලා දුන්නොත් එහෙම ඔහුට මේ file එක delete කිරීමේ ඒ වගේ හැකියාවක් තියෙනවා. එතකොට අපිට පුළුවන් මෙතන මෙන්න මේ link එක copy කරලා මේ copy link කියන බටන් එක ක්ලික් කරලා අපිට link එක copy කරගන්න. ඊට පස්සේ මේ link එක අපි යවුවොත් ඒ අදාළ පුද්ගලයන්ට හෝ වෙනත් පුද්ගලයන්ට ඒ link එක තියෙන ඕනෑම පුද්ගලයෙක්ට
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට ඔන්න ඔය සුවිශේෂී වාසියත් මේ Google Drive තුලින් අපිට ලැබෙනවා. එතකොට Google Drive එකට අපිට ෆයිල් අප්ලෝඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ Google ෆයිල් එකේ Google ෆෝල්ඩර් එකේ තියෙන ඒවා අපිට ඩවුන්ලෝඩ් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම Google Drive එකේ තියෙන ෆයිල් එක වෙනත් අයට ෂෙයා කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට ඔන්න ඔය විදිහට තමයි අපි Google Drive පාවිච්චි කරලා අපේ ෆයිල්ස් ගබඩා කරලා තියාගන්නේ. එතකොට අපේ දුරකථනයේ නෙමෙයි මේ දේවල් තියෙන මම නැවත කියනවා වෙනත් අර Google ආයතනයේ තියෙන සුවිශේෂී පරිගණක වල. එතකොට අපේ පරිගණකයට හරි දුරකථනයට හරි හානි වුණා කියලා කිසිම ගැටලුවක් නැහැ. අපිට මතක තියාගන්න දින අර ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි. ඒ ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි දීලා අපි වෙනත් උපාංගයකින් ලොග් වුණාම මේ data ටික මේ දත්ත සහ තොරතුරු ටික ඒ විදිහටම අපිට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් මේ විදිහට තමයි Google Drive පාවිච්චි කරන්නේ. ඔයාලට මේ තොරතුරු වැදගත් වෙන්නේ නැති කියලා විශ්වාස කරනවා. අපි සමග එහෙම නැත්නම් මේ Next Gen Academy YouTube channel එකත් එක්ක subscribe කරලා තියාගන්න. තවත් මේ වගේ වැදගත් වීඩියෝ නරඹන්න.